තමයි මම ඊයේ කිව්වා නේද අද එනකොට හැමෝටම තාක්ෂණික මෙවලක් ගේන්න කියලා. ඔව්ස ගේන්න කිව්වා. ළමයි ඔක්කොම ගෙනාවද? එහෙනම් ඒ ගෙනාපු උපකරණ තමන් විස්තර කරන්න බලන්න ඒ උපකරණ ගැන. සර් මම ගෙනාවා කැල්කියුලේටරයක්. මේකෙන් ගණන් හදන්න පුළුවන්. අපේ තාත්තගේ මේස වල තිබ්බේ. සර් මම ගෙනාව ඕර්ගෝසුව. මේකෙන් කරන්නේ වෙලාව බලන එක. වෙලාව පොඩි කට්ට 10 ලොකු කට්ට දෙකේ තියෙන්නේ. තප්පර කට්ට 10 11 මැද තියෙන්නේ. මේක සර් මං ගෙනාව ගෙදර බිත්තියේ තිබිලා. දැනටමත් අම්මා මාව හොයනවා ඇති. මොකද මම හොරෙන් මේක ගෙනාවේ සර්. අපේ පන්තිල මම කොච්චරද මේ ඔක්කොම උපකරණ ගෙනත් තියෙන්නේ. මොකෝ සුපුල් මුතා මොකුත් ගෙනත් නැහනේ. කොහේ ළමෙන් ගෙනාව උපකරණේ? මම උපකරණයක් ගෙනාවා සර්. මං ඉස්කෝලේ එනකොට ගේට් එක ගාමින් ඒ උපකරණ ලොකු වැඩි කියලා ඉවරලා සිකියුරිටි අංකල් ඒක තියාගත්ත අතන. සර් ආවට පස්සේ සර් එක්ක එන්න කිව්වා ඒකට. එච්චර ලොකු උපකරණයක්? මොකද පුතේ ඒ උපකරණේ? සර් මම ගෙනාවේ හොඳටම හුස්ම ගන්න අමාරු වෙච්ච පුද්ගලයෙක්ට හුස්ම ගන්න පහසු කරන මැසිමක්. මං ඒක ගෙනාවේ අපේ සීයාගේ කාමරේ තිබිලා. ඒක නම් වටින උපකරණයක් පුතේ. ඉතින් ඔච්චර වටින උපකරණයක් ගේනකොට සීයා පාගුවේ නැද්ද? අනේ නෑ සර්. ටික වෙලාවක් දඟල හිටියා. එකපාරට ගාලා ගැවුණා. කතා නෑ. මං හිතන්නේ හිටියා. ඒ අතරේ මං ගෙනාවා. මොකක්ද? අනේ මට හිතයි කරන්න ආදරේ තනිකම් මේ පා